ඔබ ආයතනයට සම්බන්ධ කරගත්තු පුද්ගලයාව ඔබ නිසි ආකාරයෙන් ආයතනයට සම්බන්ධ කරගත්තාමද? අපි බලමු කොහොමද ආයතනයට සම්බන්ධ වුණු අලුත්ම පුද්ගලයාව ආයතනයට ඔන්බෝඩින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම වරුණ ප්‍රනාන්දු ඔබ සම්බන්ධ වෙලා තියෙන්නේ Next Gen Talents නාලිකාවත් සමග. සේවක බඳවා ගැනීම යටතේ අලුතෙන්ම ඔබ සම්බන්ධ වුණු පුද්ගලයාව ඔන්බෝඩින් කරගන්නේ කොහොමද කියලා. අපි මේකට අපි ඉංග්‍රීසියෙන් අපි වචන පාවිච්චි කරනවා ඉන්ඩක්ෂන් කියලා. ඒ කියන්නේ අපි ආයතනයට අනුගත කිරීම. අපි රික්‍රූට්මන්ට් වලදී අපි ප්‍රධාන වශයෙන් බලනවා පුද්ගලයාව ටෙක්නිකලි අපිත් එක්ක ෆිට වෙනවද කියලා. ඒ කියන්නේ ටෙක්නිකලි ෆිට වෙනවද කියලා. ඒකම අපි බලනවා එයා අපිට කල්චරලි ෆිට වෙනවද කියලා. ඒ කියන්නේ එයා අපිට ඇටිටියුඩ් වයිස් අපිත් එක්ක අපේ තියෙන කම්පැනි ඇටිටියුඩ්ස් වලට ෆිට වෙනවද කියලා. ඉතින් මේ ටෙක්නිකලි සහ ඇටිටියුඩ් වයිස් ෆිට වෙනවද කියලා බලන එක්කෙනාව අයි මේ ඉන්ඩක්ෂන් එකේදී කරන්නේ එයාට අපි සමහරක් ආයතන ඉන්ඩක්ෂන් එකට සතියක් ගන්නවා. සමහරක් ආයතන යම් දවසක් දෙකක් තුනක් යම් කාල සීමාවල් ගන්නවා. ඉතින් ඒ කාල සීමාව ඇතුළතදී එයාට ප්‍රධාන වශයෙන් මේ ආයතනයේ තියෙන rules and regulations, ඒතර ආයතනයේ vision mission, ආයතනයේ තියෙන safety regulations, ඒකම තමයි ආයතනයේ තියෙන මේ cultural values ඒ අදාළ පුද්ගලයාට ට්‍රාන්ස්ෆර් කිරීමක් තමයි ඉන්ඩක්ෂන් එකේදී සිද්ධ කරන්නේ. නැතිනම් එයාට ටෙක්නිකල් නොලෙජ් එක මේ සතියක් වගේ කාල සීමාවක් ඇතුළත එයාට ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ඉතින් අර යාව ටෙක්නිකලි ෆිට වෙන එක්කෙනාව අපි යාව තනිකරම අපිත් එක්ක බඳවා කියන්නේ අදබදා තබා ගැනීමක් තමයි අපි සිද්ධ කරන්නේ. ඉතින් ඒ ඉන්ඩක්ෂන් එකෙන් පස්සෙත් අපි ආ ඔන්බෝඩින් එකේ යටතේම යන එකක් තමයි අපි කියනවා on the job training කියලා. ඒ කියන්නේ ඉන්ඩක්ෂන් එකෙන් පස්සෙත් අපි යාට එක කාල සීමාවක් දෙනවා. ඒ කාල සීමාව ආයතනින් ආයතන වෙනස් වෙනවා, රැකියාව ස්වභාවය අනුව වෙනස් වෙනවා. සතියක් එන්න පුළුවන්, සති දෙකක් එන්න පුළුවන්, නැත්තම් දවස් කීපයක් එන්න පුළුවන්. එයා වැඩ කරමින් එයාට ට්‍රේනින් එකක් ලබා දෙනවා. කවුරු හරි සුපර්වයිසර් කෙනෙක් යටතේ. ඉතින් ඒ කාල සීමාව ඇතුළතදී අනිවාර්යයෙන්ම මේ සෑම දෙයකම ලිපිගොනු සලකුණු කිරීම උගක් වැදගත්. ඒ සෑම දෙයක්ම යාගේ පර්සනල් ෆයිල් එකට යාමත් වැදගත්. මොකද මේ සෑම දෙයක්ම තියෙන්න ඕන යම් කිසි ගැටලුවකදී හරි යාගේ පසුවිපරමකදී හරි මෙයා මේ ට්‍රේනින් එක අරන් තියෙනවයි කියන එක තියෙන්න ඕන. ඉතින් on the job training එකේදී තේ දේ වැදගත්. on the job training එකේදී එයාට ලැබෙන්නේ යාගේ රැකියාව කිරීමේදී අවශ්‍ය කරන බේසික් ට්‍රේනින් ටික ලැබෙනවා. onboarding එක සිදුවන්නේ එන්නේ මේ විදිහටයි. ඉතින් ඔබට recruitment එකේ සිට onboarding දක්වා අදාළ කරන ඒ නිසි දැනුම ප්‍රමාණය මෙම ක්ලිප්ස් දෙක තුලින්ම පසු ක්ලිප් එකේ සහ මෙම ක්ලිප් එකෙන්ම ඔබට ලැබෙන්න ඇති. ස්තුතියි.